අපි අද බලමු කොහොමද ඔයාගේ ඩොකියුමන්ට් එකේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක ඔටෝමැටිකලි ජෙනරේට් වෙන්න හදාගන්නේ කියලා. වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕන නිසා මම සම්පූර්ණයෙන් මුලින් ඉඳලම ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක හදාගන්න විදිය කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. ඒක නිසා වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. මට ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක එන්න ඕනේ මෙන්න මේ පේජ් එකට. මුලින්ම අපි බලමු ටේබල් ලිස්ට් එක ජෙනරේට් කරගන්න විදිය. ඔයාලට කන්ටෙන්ට් එක ජෙනරේට් වෙන්න ඕනේ පේජ් එකේ කර්සර් එක තියලා ටූල් බාර් එකේ රෙෆරන්ස් ගිහින් ටේබල් ඔෆ් කන්ටෙන්ට් කියන එක උඩ ක්ලික් කරගන්න. ඊළඟට එන ලිස්ට් එකේ ඔයා මේ ඔටෝමැටික් ටේබල් කියලා තියෙන්නේ. අන්න ඒකෙන් එකක් සිලෙක්ට් කරගන්න. මම මේ දෙවෙනියට තියෙන ටේබල් ඔෆ් කන්ටෙන්ට් කියන එක සිලෙක්ට් කරගන්නවා. හරි මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඒකෙන් කියන්නේ ටේබල් එක ජෙනරේට් කරගන්න නම් මුලින්ම ටොපික් වලට හෙඩින් ස්ටයිල් එක ඇඩ් කරගන්න කියලා. මම මේක ඕකේ කරලා ක්ලෝස් කරගන්නවා. මේ තමයි අපේ කන්ටෙන්ට් එක ජෙනරේට් කරන ටේබල් බොක්ස් එක. තාම අපේ ලිස්ට් එක ජෙනරේට් උනේ නැහැ. මොකද අර මැසේජ් එකේ කිව්වා වගේ අපි ටොපික්ස් වලට හෙඩින් සෙට් කරගෙන ඉන්න ඕන. මම දැනට මේක මෙහෙම තියලා පහළට යනවා. ඊළඟට මම ඉන්ට්‍රොඩක්ෂන් කියන එකට හෙඩින් එකක් ඇඩ් කරගන්න හදන්නේ. ඒකට මම ඉන්ට්‍රොඩක්ෂන් කියන එක ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ටූල් බාර් එකේ හෝම් ගිහින් මෙන්න මෙතන ස්ටයිල් කියන එක යටතේ තියෙන හෙඩින් ස්ටයිල් එක සිලෙක්ට් කරගන්නවා. ඔයාලට මෙතන තියෙන ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරලා බලා ගන්න පුළුවන් හෙඩින් ස්ටයිල් කිහිපයක්ම. මට ඕනේ ඉන්ට්‍රොඩක්ෂන් කියන එක හෙඩ් ටොපික් එකක් විදිහට කන්ටෙන්ට් එකේ පෙන්වන්න. ඒකට මම කරන්නේ මෙතන තියෙන හෙඩින් කියන එක සිලෙක්ට් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මගේ ඉන්ට්‍රොඩක්ෂන් කියන එකට හෙඩින් එක ඇඩ් වුණා. මම මෙතන පොඩි වෙනස්කම් ටිකක් කරගන්නවා. මේකේ ෆොන්ට් ස්ටයිල් එකයි ෆොන්ට් සයිස් එකයි පොඩ්ඩක් චේන්ජ් කරගන්නවා. ඔයාලට කැමති විදිහකට ඒක කරගන්න පුළුවන්. මම මෙතනින් ෆොන්ට් සයිස් එක විදිහට 14 දීලා ටයිනි රෝමන් සිලෙක්ට් කරගන්නවා. හරි ඒ වගේම මම ටොපික්ස් වලට නම්බර් සෙට් කරගන්නවා. මම මෙතනින් නම්බරින් ස්ටයිල් එකක් තෝරගන්නවා. නම්බර් එක ඇඩ් කරගත්තට පස්සේ මගේ ටොපික් එක පොඩ්ඩක් ඉන්ඩෙන්ට් වුණා. මම මේක හදා ගන්නවා මෙතන තියෙන ඩිස්ක්‍රීස් ඉන්ඩෙන්ට් එක ක්ලික් කරලා. හරි. ඔයාලට පේනවා ඇති මෙහෙම තියෙන ඉන්ඩෙන්ට් එක මෙතනින් අපිට ආපස්සට හදා ගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට මේක හදාගන්න පාවිච්චි කරන්නේ shift එකත් එක්ක tab එක enter කරන එක. හරි ඊළඟට මම ඊළඟ page එකේ තියෙන topic එකත් මේ විදිහටම හදා ගන්නවා. ඊළඟට මට මේක යටතේ sub topic තුනකුත් හදා ගන්න ඕන. මම ඒකට පාවිච්චි කරන්නේ මෙතන උඩ තියෙන heading 2 කියන එක. මුලින්ම මෙතන select කරලා heading 2 කියන එක උඩ click කරගන්නවා. මේකෙත් මම font size එක adjust කරගන්නවා. හරි මම මෙතන දුන්නේ font size එක 12. ඒ වගේම මම මෙතන numbering එකක් add කරගන්නවා දෙකේ එක විදිහට. මෙතන number style එක නැති හින්දා මම type කරලා add කරගන්නවා. 2.1. කියලා type කරලා space එක එබුවම number style එක automaticallyම add වෙනවා. ඒ විදිහට මම අනිත් topic දෙක sub topic විදිහට හදා ගන්නවා. හරි ඒ විදිහට මම මේකෙත් heading add කරගන්නවා. මේකට heading 1 එකක් දෙන්නේ. කලින් එකේ වගේම මේකේ sub topic වලට heading 2 එක මම පාවිච්චි කරන්නේ. අනිත් topic දෙකටත් මම ඉක්මනට heading add කරගන්නවා.
මම කන්ක්ලූෂන් එකටත් හෙඩින් එක ඇඩ් කරගන්නවා. හරි ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනට ඕන රෙෆරන්ස් එක ඇඩ් කරගන්න. ඒකට මම පාවිච්චි කරන්නේ ඩිෆෝල්ට් තියෙන රෙෆරන්ස් ගිහිල්ලා බිබ්ලියෝග්‍රැෆි වලින් රෙෆරන්ස් සිලෙක්ට් කරගන්නවා. මෙන්න මෙතන තියෙන රෙෆරන්ස් කියන ටොපික් එකකටත් අපිට පුළුවන් හෙඩින් එකක් ඇඩ් කරගන්න. ඔයාලට පේනවා ඇති මෙතන ඔටෝමැටිකලිම හෙඩින් එක ඇඩ් වෙලා තියෙන්නේ. මෙතනත් මම කලින් වගේම චේන්ජස් ටික කරගන්නවා. ඔයාගේ ඩොකියුමන්ට් එකේ මොන හරි ඇපෙන්ඩික්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් තව ටොපික් එකක් ඇඩ් කරගන්න ඇපෙන්ඩික්ස් කියලා. මම ඒකත් මෙතනට ඇඩ් කරගන්නම්. හරි මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද අපි ටොපික් වලට හෙඩින් ඇඩ් කරගන්නේ කියලා. ඊළඟට අපි බලමු කොහොමද මේ හෙඩින්ස් ටික මෙතන අප්ඩේට් කරගන්නේ කියලා. මුලින්ම මම මේ කන්ටෙන්ට් කෙනෙක් ඩිලීට් කරගන්නවා. හරි ඊළඟට මේ බොක්ස් එක උඩ ක්ලික් කරලා මෙතන උඩ තියෙනවා අප්ඩේට් ටේබල් කියලා. අන්න ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙච්චර වෙලා හදාගත්ත හෙඩින්ස් ටික ටේබල් එක ඇතුලේ අප්ඩේට් වෙනවා. තව එකක් තමයි ඔයාට කන්ට්‍රෝල් එක ඔබාගෙන මෙතන මේ තියෙන ටොපික් එකක් ක්ලික් කරාට පස්සේ ඔයාට මේ ඩොකියුමන්ට් එකේම මේ අදාළ තැනට යන්න පුළුවන්. ඒ වගේම ඔයා මේක PDF එකක විදිහට සේව් කරාට පස්සේ ඔයාට PDF එකේ කන්ටෙන්ට් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔටෝමැටිකලිම මේ ටොපික්ස් වලට මාරු වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ විදිහට ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක ජෙනරේට් කරගත්තට පස්සේ අලුතින් ටොපික් එකක් කොහොමද ඇඩ් කරගන්නේ කියලා. මට ඕනේ මේ ඇබ්ස්ට්‍රැක්ට් කියන එකත් මගේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකට ඇඩ් කරගන්න. ඒකට මම මේක සිලෙක්ට් කරලා heading 1 ස්ටයිල් එක දෙනවා. මේකට මම ටොපික් නම්බර් එකක් ඇඩ් කරගන්නේ නැහැ. මොකද ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකෙන් උඩ තියෙනවට මම නම්බර් සෙට් කරගන්න නැති නිසා. හරි දැන් බලමු කොහොමද මේක ජෙනරේට් වෙන්නේ කියලා. ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක උඩ ක්ලික් කරලා පස්සේ උඩින් පෙන්නයි අප්ඩේට් ටේබල් කියලා. අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ එන ලිස්ට් එකේ මෙතන අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා සිලෙක්ට් කරන්න. පළවෙනි එකෙන් වෙන්නේ අපේ පේජ් නම්බර් එකක් වෙනස් වුණා නම් ඒක අප්ඩේට් කරන එක. දෙවෙනි එකෙන් වෙන්නේ අපි මොකක් හරි පාර්ට් එකක් අලුතෙන් ඇඩ් කරා නම් අන්න ඒක ජෙනරේට් වෙන එක. මම මුලින්ම මේ උඩ තියෙන එක සිලෙක්ට් කරලා ඕකේ කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති කිසිම වෙනසක් වුණේ නැහැ. මගේ ඇබ්ස්ට්‍රැක්ට් එකත් ඇඩ් වුන්නේ නැහැ මෙතනට. ඒ කියන්නේ මෙතනින් වෙන්නේ පේජ් නම්බර් එකක් අපේ චේන්ජ් වුණොත් ඒක අප්ඩේට් කරන එක විතරයි. හරි මම ආපහු මේකේ දෙවෙනි ඔප්ෂන් එක දීලා ඕකේ දෙනවා. හරි ඔයාලට පේනවා ඇති මගේ ඇබ්ස්ට්‍රැක්ට් එකත් ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකට ඇඩ් වුණා. මේ විදිහට ඔයාලට පුළුවන් අලුතින් ටොපික්ස් ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකට ඇඩ් කරගන්න. මම මේ කියලා දුන්න ක්‍රමය පාවිච්චි කරලා ඔයාලටත් පුළුවන් ඔයාගේ ඩොකියුමන්ට් එකේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක පිළිවෙලට හදාගන්න.